ළමයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති නේද? අපි අද හදන්න යන්නේ වම්බොටු ඇඹුල. ඒකට අපි පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. පොල් තෙල් පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න. එකතු කරගෙන බට්ටි රස නැට්ටේ කියලා වම්බොටු නැට්ට පිටින්ම වෙන් වෙන්නේ නැතුව මෙන්න මේ විදියට හතරට කපා ගන්න ඕනේ. මම ආද ඒකට එකතු කරගත්තේ මේ දිග වම්බොටු වර්ගය. වම්බොටු ටික එකතු කරලා වම්බොටු වලට වැඩියෙන් සුදු ලුණු එකතු කර ගන්න ඕනේ. මම සුදු ලුණු ලොකු ගෙඩියක සුදු ලුණු ටික එකතු කරා. දැන් අපි මේක හිමීට මඩකින් පොඩ්ඩක් කලවම් කරා. කලවම් කරලා ඉවර වෙලා ගින්දර අද්දු ගින්දරේ තැම්බෙන්න පොඩ්ඩක් වහලා තියනවා ඔන්න දැන් අපි මේකට තව එකතු කරනවා අමු මිරිස් කරල් ටිකක් කපලා පොඩියට වීලුණු තක්කාලි සම්ප හරියට පොඩ්ඩක් මේකට මේ තක්කාලි ගොඩක් එකතු කරගන්න තරමට මේක රසයි. ඊට පස්සේ ආයි අපිට මේකට ඕන කරනවා මිරිස් කුඩු තේ හැන්දයි අමු 3-5 කුඩු තේ හැන්දයි සූදුරු තේ හැන්දක් කුඩු කාල් තේ හැඳි භාගයක් ලුණු තේ හැන්දයි කහ කුඩු තේ හැඳි භාගයක්. ඊට පස්සේ දැන් අපි මේ ටික ඔක්කොම මේකට එකතු කරනවා. මාරම රසයි. කන්න බැරි කෙනෙකුට උනත් හදලා දුන්නාම මාරම රසයි. තක්කලි වැඩියෙන් එකතු කරගන්න තරමට රසයි. මේකට විශේෂයෙන් අපි වතුර එකතු කරන්නේ. මොකද තක්කලි වලිනුයි තක්කලි වලින් නෙමෙයි ඉස්න වලිනුයි තෙල් වලිනුයි තමයි මේක තැම්බෙන්නේ. ඊපස්සේ අපි මේකට මේ පහේ ටිකක් ඔක්කොම ඔන්න එකතු කරලා ඒ ටිකත් හැමදෙම කලවම් කරලා විනාඩි 7ක් 10ක් විතර මේක ගින්දර අඩු කරලා ගින්දර කොයින වෙලාවකවත් වැඩි කරන්න එපා. අඩු ගින්දරේ මෙහෙම මේක තැම්බෙන්න දෙන්න. දැන් විනාඩි 7-8කට පස්සේ වම්බොටු ටික තක්කලි ටික හොඳට තැම්බිලා මේ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට තව දෙයක් එකතු කරනවා. ඒ එකතු කරන්නේ සියඹලා ඉස්ම. දැන් ඉතින් තක්කලි දැම්මහන්ද සියඹලා ඉස්ම එකතු කරන්නේ ඇයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ මේකේ නම වම්බොටු ඇඹුල. එතකොට මාරම රසකට ඇඹුල් රසට තියෙනවා. කන්න බැරි කෙනෙකුට උනත් මේක හදලා දෙන්න පුළුවන් ඉතින්. එකත් අපි එකතු කරලා ආයේ විනාඩි 3-4ක් මේක වහලා තැම්බෙන්න තියෙනවා. ඔන්න ඉතින් දැන් හොඳට වම්බොටු ඇඹුල හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට දාන්න ඕනි. ඒ කියන්නේ මේකට පොල් බ්ලෙන්ඩර් කරලා දැම්මහම ගොඩක් රසයි. අපිට ඉතින් පොල් නෑ. ගාපු පොල් නෑ. ඒ හන්දා මේකට මම උක්කු පොල් කිරි ටිකක් දානවා. හොඳටම උක්කු පොල් කිරි. අර පොල් බ්ලෙන්ඩර් කරලා දැම්මට පස්සේ තමයි ඉතින් ගොඩක්ම රස තියෙන්නේ. මම ඉතින් උක්කු පොල් කිරි ටිකක් තමයි දැම්මේ. එහෙනම් ඉතින් ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. මේක මාරම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඔන්න ඉතින් දැන්
අපි පොල් කියන්නේ හොඳටම උකුපු පොල් කිරි ටිකත් එකතු කරලා දැන් ඔන්න ඉතින් වම්බොටු ඇඹුල හදලා ඉවරයි. හදලා බලන්නකෝ ඔයාලත් දැන් මේක මාරම රසක් තියෙන්නේ.